ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. ස්වාමින් වහන්සේ ගෞරවනීය තනන් වහන්සේ අද මේ කතා කරන දේෙන් ඔයගලන්ට යම්කිසි දෙයක් ඔයගලන්ගේ ජීවිතයට එක රාශි කරගන්න පුළුවන් වෙනවා. මම කතා කරන්නේ ගොඩක් තැන්වල මම දකිනවා දේවස්ථාන ඇතුලේ මේ දේ සිදු වෙනවා. මලොන්ට පූජා කිරීම, මාළුන්ට නේද දානමාන මේ ආදිය දීම සම්බන්ධව තමයි මේ අද මේ කතා කරන වීඩියෝෙන් ඔයගලන්ව මේ දිරිමත් කරන්න යන්නේ. මෙතන ස්වාමින් වහන්සේගේ වචනේ මොකද්ද මේ ගැන ප්‍රකාශ කරන්නේ? දෙවියන් වහන්සේගේ වචනයට පටහැනිව යම් කිසි දේවදාසයෙක් වැඩ කටයුතු කරනවා නම් ඒක ඇත්තම කියනවා දෙවියන් වහන්සේට පිළිකෝල් සහගත ක්‍රියාවක් වෙනවා. මෙතන අපි උන්වහන්සේගේ වචනේ රෝපතේ 12:1 සිට බලමු. උන්වහන්සේ මේ ගැන මොකද කියන්නේ? එබැවින් සහෝදරයනි, නුඹලාගේ ශරීරයක් ජීවමානව ශුද්ධ වූ දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරන හැටියට දෙවියන් වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලම ඒක නුඹලාගේ ආත්මික සේවය වේ. අපිට ස්වාමින් වහන්සේ කියලා තියෙන්නේ මලුන්ට පූජා කරන්න නෙමේ, අපේ ආත්මික සේවයක් උන්වහන්සේ අපිට දීලා තිබෙනවා. අපේ ශරීරයෙන් නේද අපි උන්වහන්සේට ගරු කටයුතු කරන්න අවශ්‍යයි. නමුත් බොහෝ සභාවල් වල ඒක නෙමේ සිදු වෙන්නේ. ඒ කියන්නේ සභාවල ඉන්න දේවදාසයෝ මිනිස්යන්ට උගන්වන්නේ නැහැ. ඔවුන්ගේ නේද මේ පවතින මේ ලෝකේ නැත්තම් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක ඒකරාශී වෙලා අත්වැල් බැඳගෙන ස්වාමින් වහන්සේත් එක්ක නේද උන්වහන්සේගේ ඊම බලාපොරොත්තුෙන් එහෙම නැත්තම් නේද ඒ අය මිය පරලොව ගියාට පස්සේ නේද ස්වාමින් වහන්සේ තුල තමන්ගේ ගැලවීම ආරක්ෂා කරගන්න විදිය උගන්වන්නේ නැහැ. නමුත් අද නේද ගොඩක් තැන්වල අපි දකිනවා මලුන්ට පූජා කිරීම සිදු වෙනවා. මොකද මේ මිනිස්සුયો නේද ක්‍රිස්තුස් වහන්සේව අත්හැරලා සමහර අය මැරලා තිබෙනවා. ඒ අයට නේද නැවත ස්වර්ග රාජ්‍යයට යන්න පොඩි පුක්ෂ එකක් දෙනවා. ඒ කියන්නේ මේ මරුන්ට යාග පූජාවල් දෙනවා. අද දේවස්ථාන ඇතුලේ මම දැකලා තිබෙනවා. මම ඒක ප්‍රතික්ෂේප කරනවා. ගීතාවලිය 106:28-29 දක්වා බලමු. ඔහු බාල්පෙයෝරටත් බැදි මලවුන්ට පිදූ දේ කෑවෝය. දැන් අපි දකිනවා මෙතන ප්‍රකාශනයේදී මොකද්ද මලුන්ට පිදූ දේ කෑවා කියලා කියනවා. ඒක ඇත්තම කියනවා අවමං ක්‍රියාවක් දෙවියන් වහන්සේ ඉදිරියේ කරු. මෙසේ ඔහු තමුන්ගේ ක්‍රියාවලින් උන්වහන්සේට උදහස් කරුවේ. තමන්ගේ ක්‍රියාවල් වලින් දෙවියන් වහන්සේ උදහස් කරා කියලා කියනවා. ඒකට දඩුවමක් නේද? ඒ ස්ථානයට ආව මොකද්ද වසංගතයේද ඔවුන් අතරට පැමිණියේ කියලා දේව වචනේ ප්‍රකාශ කරනවා. ඔබ දේවදාසයෙක් නම් ඔබ සභාවේ නේද ඔබ ඇදිරිවන්තයන්ව දිරි ගන්න අවශ්‍යයි. ස්වාමින් වහන්සේත් එක්ක අත්වැල් බැඳ ගන්න. දෙවියන් වහන්සේගේ වචනේ තුල ගනුදෙනු කරන්න ඔවුන් ඒක රාශී කරන්න අවශ්‍යයි. සමහර කය මුදලට යට වෙලා දානමාන මේ ක්‍රියාවල් වලට නේද සභාව වහල් කරගෙන තිබෙනවා. වහල් තත්ත්වයට පමුණුන් තිබෙනවා. ඔවුන් නේද ඒ සභාවල් ඇතුලේ මලුන්ට පූජා කරනවා. දානමාන කෑම බීම රසවත් කෑම බීම. එතකොට ඒ නාතීන් ඇවිල්ලා මොකද කරන්නේ? චර්චස් ඇතුළෙම ඒ පාස්ටර්ට යම්කිසි පණුරක් දීලා අර දානමාන නේද මලගිය ආත්මයට පූජා කරනවා. එයාට නේද සැනසීම ලැබෙන්න කියලා. එයාව දෙවියන් වහන්සේ ගාවට යන්න කියලා. ඇත්තම කියනම් මේක හෙලා දකින්න ඕනේ. දෙවියන් වහන්සේගේ වචනයට මේ විරුද්ධව තිබෙනවා. දැන් අපි ස්වාමින් වහන්සේ දේශනාකාරය පොතේ 9:10 මොකද්ද මේ මලුන් සම්බන්ධව කතා කරන්න කියලා අපි බලමු. මෙතන කියනවා කරන්ට යම් අතට සම්බෙන සියල්ලම නුඹේ වීරෙන් කරපන්නේ. කරන්ට නුඹේ අතට සම්බෙන සියල්ල වීරෙන් කරන්න. මේ දැන් පවතින කාලය ගැන ඔය කියන්නේ මක් නිසාද? නුඹ යන මිනිවලෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැනීමක්වත් ප්‍රඥාවක්වත් නැට. මලුන් කිසි දෙයක් දන්නේ නැහැ. මලුන් ඉන්නේ කොහෙද? මිනිවලේ. ඒගොල්ලන්ට නේද දෙවියන් වහන්සේව ප්‍රශංසා කරන්න බෑ. දෙවියන් වහන්සේව දන්නේ නැහැ. ඒක නිසා මේ පවතින ලෝකයේ මේ මිනිස්යන්ට ස්වාමින් වහන්සේ ගැන කියලා දෙන්න අවශ්‍යයි. දේශනාකාරයා මේ 9:10 මම මේ ප්‍රකාශනය එතන කරේ. අනිත් එක තමයි මම ප්‍රකාශයක් කරන්න දීවිති කතාවේ 26:14 බලමු. මෙතන මාගේ දුකේ දෙයින් කෑවේවත් අපිත්‍රකමේදීන් එන් අහක් කෙලේවත් මල කෙනෙකු උදේසා එයින් දුන්නේවත් නැත. දැන් මාගේ දෙවියෝ ස්වාමින් වහන්සේගේ හඩට කන්දී ඔබ මට අනකල සියල්ල ලෙස කෙලෙමි කියලා වචනේ කියනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ මේ විවස්ථා පොතේ දීවිති කතාවේ නේද ප්‍රකාශනේ කිසිදු නේද මලගිය කෙනෙකුට සම්බන්ධ දෙයක් පිදවිල්ලක් එහෙම නැත්නම් යක්ෂයාට නේද දුන්න පිදවිල්ලක් නේද දෙවියන් වහන්සේගේ දරුව අනුභව කරේ නැහැ, කෑවේ නැහැ කියන තැන ඒක දෙවියන් වහන්සේගේ වචනේ නේද යම්කිසි විදිහේ අනක්ව තිබුණා. දේශනාකාරය 9:5 බලමු. මග්නිසාද ජීවත් වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති මලාහෝ කිසිවක් නොදෙති. මලාහෝ කිසිවක් නොදෙති. ඔවුන්ට තවත් කිසි විපාකයක් නැත. මක්සාත ඔවුන් ගැන සිහිවීමක්
ඔවුන් ගැන සිහිවීම නැතිවිය. හලලුයා. දැන් බලන්න මෙතන මලහව කිසි දෙයක් දන්නේ නැහැ. මලහවුන් නේද මැරුණාට පස්සේ එයාගොල්ලෝ ඉන්නේ නේද වෙනම මලුන්ගේ ස්ථානයක නිශ්ශබ්ද ස්ථානයක සිටින්නේ. ඒගොල්ලන්ව කූද්දන්න පාස්ටර්ස්ලාට බෑ නේද දානමාන දීලා අද මේ ලෝකයේ දේවල් අරගෙන භෞතික සල්ලි අරගෙන භෞතික දේවල් අරගෙන දැන් නේද මේ මලුන්ට පූජා කරන්න යනවා ඒගොල්ලන්ව උසස් වෙන්න කියලා. එහෙම කරන්න බෑ දෙවියන් වහන්සේගේ වචනයට අනුව එහෙම දෙයක් නැහැ. අපි ගණන් කතාව 19:11 බලමු. යම් මිනිසෙකුගේ මලකද ස්පර්ශ වෙන තැනත්තේ සත් දවසක් අපි ඉතරන්නේ කියලා වචනේ ප්‍රකාශ කරනවා. එහෙනම් ආත්මිකව මේක අපි කල්පනා කරොත් ආත්මිකව ඔබ නේද මේ මලුන්ට දෙන පුද පිදෙනවිලි නිසා නේද ඔබේ නේද ආත්මික ජීවිතේ කොච්චර අපවිත්‍ර වේද කියලා පොඩ්ඩක් සඳහන් මතක් කරන්න ඔබ එය නේද ඔබේ ජීවිතයට සඳහන් කරගන්න. දීති කතාව 18:10-11 අපි බලමු. තමාගේ පුත්‍රයා හෝ දුව හෝ ගිනි මැදින් යවා පූජා කරන කෙනෙක්වත් පේන කියන්නෙක්වත් නිමිති බලන්නෙක්වත් ශාස්ත්‍ර ක්‍රියන්නෙක්වත් මායාකාරයෙක්වත් මතුරන්නෙක්වත් ආත්ම බන්ධනාකාරයෙක්වත් අනවීනකාරයෙක්වත් මලුන්ගෙන් විචාරන්නෙක්වත් නුඹර අතරේ නොසිටීවා. මේක උන්වහන්සේගේ නේද වචනේ මේ ප්‍රකාශ කරන්නේ. එතකොට අපි ස්වාමින් වහන්සේගේ වචනයට ගරු කරන්න අවශ්‍ය. අපිට මලුන්ගෙන් විචාරන්න බෑ. මෙතන ගොඩක් ශ්‍රේෂ්ඨ කතා කරනවා. හොෂයා 9:4 බලමු. එතන මේ ඕන් මුද්‍රික පානේ ස්වාමින් වහන්සේ ඉදිරියේ වගුරන්නේවත් ඔවුන්ගේ පූජාට උන්වහන්සේ ප්‍රසන්න වන්නේවත් නැත. ඒවා ඔවුන්ගේ ශෝකේ ආහාරයෙන් වන්නෝ ඒවා කන සියල්ලම අපවිත්‍ර වන්නේ මක්සද ඔවුන්ගේ කෑම ඔවුන්ගේ බඩගින්න නිසා පමණක් ඒවා ස්වාමින් වහන්සේ ගෘහයට නොපැමිණෙන්නේ. ආත්මිකවයි බැලුවොත් දෙවියන් වහන්සේ ඉදිරියේ අපි මේ ආත්මික නේද අපි කෑම කොච්චර කෑවත් දේව වචනය ගැන පරිශීලනය කරත් අපි මලුන්ට නේද පූජා කරනවා නම් ආත්මිකව ඒක ඈත් වෙනවා නම් අපි දෙවියන් වහන්සේගේ නේද මේ ගන්න භෝජනේ පවා වැදගත්කමක් නැහැ කියලා ස්වාමින් වහන්සේගේ වචනේ ආත්මික අර්ථය එනවා. අපි ස්වාමින් වහන්සේ මේක හොෂයා කාලේ ගොඩක් නේද මිනිස්සු ගොඩක් අවකල් ක්‍රියාවේ යෙදුණා. හොෂයා කාලේ ගොඩක් මිනිස්සු මේ අන්‍ය ජාති නේද මොකද කරේ ඒගොල්ලන්ගේ දෙවි දේවතාවුන්ට නමස්කාර කරා මලුන්ට පූජා කරා. එතන මේ කාලේ නේ දෙවියන් වහන්සේ පිළිකුල් කාලයක් හැට සඳහන් කරා. මොකද ඒක ගොඩක් මිනිස්සු පාපේ සිටිය කාලයක් තිබුණා. අපි ගීතාවල 115:17 බලමු. මලාහෝ නිශ්ශබ්දව ස්ථානට යන්නා වූ ස්වාමින්ට ප්‍රශංසා නොකරති. මලාහෝ නිශ්ශබ්ද ස්ථානට යනවලු දෙවියන් වහන්සේ වුන් ප්‍රශංසා කරන්නේ නැහැ කියලා දේව වචනේම සඳහන් වෙනවා. අපි දේශකාලය 12:7 බලමු. දූවිල්ලේ තිබුණු හැටියට පොළවට හැරියන්ටත් දූවිල්ල තිබුණු හැටියට පොළවට හැරියන්ටත් ආත්මයක දුන් දෙවියන් වහන්සේ වෙතට හැරියන්ටත් පළමුවෙන් උන්වහන්සේ සිහි කරපන්නේ කියලා ප්‍රකාශ කරනවා. මොකද අපි මොන දේ කරත් නේද අපි මොන පිදවිලි නේද මේ පොළවේ නේද අද ගොඩක් අය දුන්නත් වැඩක් නැහැ. ආත්මය නේද දෙවියන් වහන්සේ දුන්නේ. ඒක දෙවියන් වහන්සේ වෙතට නැවත යනවා. ඒ දෙවියන් වහන්සේ තමයි මේ ශරීරය හැදුවේ. ඒක දූවිල්ලට යනවා. ආත්මය දෙවියන් වහන්සේට යනවා. ඉතින් අපි මේ කාලේදී වීරය කරන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ වචනය තුල ගොඩනගෙන අන් අයව දිරිමත් කරන්න අවශ්‍යයි. මලොන්ට පුද පූජාවල් දෙන එක චර්ච් වල නවත්තන්න. මොකද මම ගොඩක් සභාවල මේක දැක්කා. ගොඩක් සභාවලට මම යද්දි මේ ළඟදී සභාවකට මම යද්දි ඒ ස්ථානෙත් මලුන්ට පුද පූජාවල් දුන්නා. ඒ වගේම මේ පාස්ටර් මොකද කරේ සල්ලි ගත්තා ඒ අයගෙන් අරගෙන මොකද කරේ දැන් හරි එයා ස්වර්ගයට ගියා කියලා කිව්වා. ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒ මනුස්සයාට පුත්කලිකව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වැදින ගන්න බැරුව ගියා නම් එයා ඉන්නේ විනිශ්චය තුල. දෙවියන් වහන්සේ තමයි එයාට විනිශ්චය දෙන්නේ. පාස්ටර්ට බෑ මලුන්ට පුද පූජාල් දීලා ඒගොල්ලන්ගේ කීයක් හරි නේද ඒ නාතින්ගෙන් අරගෙන ඒ මනුෂ්‍යව දෙවියන් වහන්සේගේ රාජ්‍යයටවත් දෙවියන් වහන්සේට සමීප කරවන්න බෑ. ඉතින් මේක තමයි වචනේ මට ඔබත් එක්ක කතා කරන්න ඕනේ. ජේසුස් පිටයි ස්වාමීන් වහන්සේ ඔබ සියල්ලන්ට ආශිර්වාද කරනසේක්වා. ආමේන්.